අතීතයේ බරණෑස් නුවරේ සංසුන් ජීවිතයක් ගත කළ ජනතාවක් ජීවත් වූහ. එම නුවරේ රජුට අයත් වූයේ ප්‍රඥාවන්ත අමාත්‍යයන් සමූහයකි. එම අතර තමන් ප්‍රඥාවන්තයෙකු ලෙස පෙන්වාගත් නමුත් ඇත්තෙන්ම මෝඩ වූ අමාත්‍යයෙකුද සිටියේය. ඒ සමයේ බෝධිසත්වයෝ සත්‍ය ප්‍රඥාවන්ත අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් සියල්ල අවධානයෙන් නිරීක්ෂණය කළහ. එක් දිනක් ගම්වැසියන් දෙදෙනෙකු අතර වූ විවාදයක් රාජසභාවට ගෙනෙනු ලැබීය. මෝඩ අමාත්‍යයා සිතීමකින් තොරව ඉක්මන් තීරණයක් ලබා දුන්නාය. ඒ දුටු බෝධිසත්වයෝ සත්‍යය හෙළිකිරීමට උපායක් සිතාගත්හ. ඔහු කුඩා සහල් මැණක් රැගෙන අමාත්‍යා වෙත ඉදිරිපත් කළහ. මෝඩ අමාත්‍යයා සත්‍යය නොදැන විශ්වාසයෙන් පිළිතුරක් ලබා දුන්නාය. එහෙත් බෝධිසත්වයන්ගේ ප්‍රශ්නවලට ඔහුට පිළිතුරු දීමට නොහැකි විය. ඒ සමගම ඔහුගේ අඥානය සම්පූර්ණයෙන්ම හෙළිවිය. රජු ඒ බව තේරුම් ගනිමින් මෝඩ අමාත්‍යා ධූරයෙන් ඉවත් කළාය. සත්‍ය ප්‍රඥාවන්ත බෝධිසත්වයන්ට ගෞරවය පිරිනමන ලදී. සැබෑ ප්‍රඥාව පෙන්වන්නේ කතාවෙන් නොව දැනුමෙන් සහ සත්‍යයෙන්ය. ඔබට මේවැනි ජාතක කතා තවත් බලන්න කැමතිනම් කරුණාකර ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.